තින් ඔන්න AI ලෝකෙ තවත් දැවන්තේ ඒ කියන්නේ GPT 5.5 රිලිසුන් ඉතින් මේක ඔපස් 4.7 ඇතුළ ගොඩ ෆ්‍රන්ටිය මොඩල්ස් බීට් කරල කර හලට මතක මේ සෑම් මෝල්මන් කිව්වා මේ ඒයිවල්ට අපි හැමදේම කියල දෙන්න ඕන නැති කාලයක් කෙනවා ඉතින් දැන් අන්න ඒ කාලේ ඇවිල්ලදේ මේ GPT 5.5කට ඔය පොඩි අදහස දුන්නා එක තනියම හිතලා වැඩ ඉවර කරනවා විවිධ ටූල් පාවිච්චි කර ඉස්සරට යන්න පුල මේකට කියන්නේ ඒජන්ටික් කේබිලිටස් කිය තින් මොකක්ද මේක තියෙන විශේෂ මේ GPT 5.5 විශේෂම වැඩක් කලා තියන්නේ කෝඩින්වලට සහ ඩිබගින්වල ඒවිතරන්නේ ඉන්ටර්ට රිසර්ච් කරන එක ඩේට ඇන්ලයිස් කරන එක වගේම තනිව ඩොකමන් සහ ස්ප්‍රච්චි හදන්නත් මේකට පුල ඉතින් සෑම් මෝල්මන් කියන දිර මීට පස්සේ ඒයකට හැමදේ එකින් එක කියල දෙන්න ඕන මේර්මණය වැඩත්තුනා එක ජස් ගෙට්සි ඒගන්නේ මු තනීම සොෆ්ටස් පාවිච්චි කරලා ටූල් අතර මාරුවවී වාගේ වැඩේ ඉවරණකම ඒජන් කෙනෙක් දිර කරලා දෙන්න ඒවගේම තව විශේෂ දත්තියෙන එතම මේ GPT 5.5 වැඩ කරන්නේ කලින් තිබ 5.4 එක වේගම් ඒ ලේටන්සියකෙම ඇයි වැඩේ කියන්නේ මේ 5.5ට කලින්ට වැඩිය සෑහන අඩු ටෝකම් ප්‍රමාණය පාච්චි කර ඊට වඩ පට්ටම කොල්ඩි විසාටත් දෙන්න පුල ඒ කියන්නේ මේ 5.5 කියන්න 5.4ට වැඩිය වේගවත් වඩාත් බුද්ධිම ඒවගේම කාරක්ෂම මොඩල මේක විශේෂෙන්ම මේ ඒලි සයින්ටිෆික් රිසර්ච්වල් සහ කම්පියට යසල්ල මාරම විදිරු දව ඇතරම ඇන්ත්‍රපි සමග මේ දවසල යාලගේ අභ්‍යන්තර ප්‍රශ්නත් එක්ක ටික හිරවෙලා ඉන්න කාලෙක ඕපන ඒලා මේ වගේ පවෆුල් මොඩලර් පිලිස් කරප එක අරියට චෙක්මට ඇතුන්නාගේ වැඩ ඉතින් ඔය ඒයි පාච්චි කරලා වැඩ ලේසි කරගන්න කැමති කියන්න මේ GPT 5.5 අනිවාරම ට්‍රයි කරල බල